Hello guys, අද හදන්න යන්නේ සුපිරිම බිරියානියක්. මේක තමයි අපේ ෆයිනල් ලුක් එක. අපි මුලින්ම කරගන්න ඕන දේ තමයි අපේ බාස්මති හාල් එක අරගෙන අපි ඒක හොඳට හොද ගන්නවා. හොදගෙන අපි ඒක පෙඟෙන්න තියමු පැයක් විතර. මම මෙතන බාස්මති කිලෝ එකක් ගත්තා guys. ඊළඟට තියෙන්නේ අපිට ලූණු ටික බැද ගන්න. මම ඒකට යූස් කරනවා සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩි 3ක්. ඒ ටික හොඳට හීනියට කපාගෙන කෑලි වෙන් කරගෙන අපි සීතල තෙලෙන් පටන් ගමු මේක බැද ගන්න. ලූණු ටික බැදනකම් ඔයාලට පුළුවන් කොත්තමල්ලි කොළ සහ මිංචි කොළ මේ විදිහට කපා ගන්න. ලූණු ටික බැදගද්දි guys පරිස්සම් වෙන්න මේක අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕන. සහ මේක බෑවට පස්සෙත් මේක බැදෙනවා තා පොඩ්ඩක්. ඒක හින්දා පරිස්සමෙන් මේ ටික බා ගන්න ඕන. ලූණු ටික පේපර් සර්වියට් එකක් උඩට බාගෙන අපි ඒක හොඳින් වෙන් කර ගන්න ඕන. දැන් තියෙන්නේ අපිට චිකන් එක මැරිනේට් කරගන්න. මම මෙතන හෝල් ලෙග් එක තමයි පාවිච්චි කරන්නේ කිලෝ එකක් කරන් තියෙනවා. ඒක සමාන කෑලි වලට කපාගෙන අපි ඒකට ලුණු දා ගන්නවා මුලින්ම. ගම්මිරිස් කහ කුඩු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු, කඩෙන් ගත බිරියානි මසාලා පැකට් එකක් දා ගන්නවා. ග්‍රෑම් 50ක පැකට් එකක් මේක. අපේ බැදපු ලුණු ටිකක්, අබ පේස්ට් එක දා ගන්නවා මම මෙතන පාවිච්චි කරනවා සවර් ක්‍රීම්. ඔයාලට ඕන නම් කිරි වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ දෙහි දා ගන්නවා. ඊට පස්සේ සෝයා සෝස් සෝල්ට් එක. දැන් දා ගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. කොත්තමල්ලි කොළ සහ මිංචි කොළ දා ගන්නවා. ඊට පස්සේ guys අපි මේක හොඳට mix කර ගන්න ඕන. දැන් අපිට තියෙන්නේ අපේ හාල් එක තඹ ගන්න 180ක් විතර. ඒකට අපි ලුණු දා ගන්නවා, කුරුඳු පොත්තක් දා ගන්නවා, රම්පේ ටිකක්, ගම්මිරිස්, බේ ලීව්ස් කීපයක්, ඔයාලට තියෙන කුරුඳු කොළ දා ගන්න පුළුවන්. ටාරිනේස් වගේ දෙයක් වුණත් මේකට දා ගන්න පුළුවන් ඔයාලා ගාව තියෙන. එනසල් ලැට කීපයක් දා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ හාල් එක දාගෙන අපි අර ලුණු බැදපු අපේ තෙල් එකෙන් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ ඇට කැඩෙන්නේ නැති වෙන්න යාන්තමට මේක කලවම් කර තඹ ගන්න ඕන. මේ පෙන්නන ගානට තඹ ගන්න guys 180ක් විතර. ගොඩාක් තඹ ගන්න එපා. ඊට පස්සේ මේ වගේ ට්‍රේ එකකට දාලා පොඩ්ඩක් නිවෙන්න තියන්න. දැන් තියෙන්නේ අපේ චිකන් එක හදාගන්න guys. ඒකට මම යූස් කරන්නේ අපේ කලින් ලුණු බැදගත්ත තෙල් එක. තෙල් ටිකක් දාලා හොඳට රත් වෙලා එද්දි අපි ඒකට දාගමු කුරුඳු පොතු, කරපිංචා, රම්පේ, බේ ලීව්ස් තියෙන කුරුඳු කොළ, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක සහ ලුණු. ඊට පස්සේ guys සාදික්ක පළුවක් දා ගන්නවා මේ වගේ ග්‍රේට් කරගෙන. ඒකටම අපි දාගමු වේලපු මිරිස් කාරල් 4-5. ඒක හොඳට රන්වන් පාටට බැදීගෙන එද්දී අපි ඒකට දාගමු ටොමැටෝ පේස්ට් ටික. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් දාගෙන අපි ඒක රන්වන් පාට වෙනකම් බැදගමු. මම මෙතන තක්කාලි ගෙඩි 2ක් විතර යූස් කරනවා කෑලි කපාගෙන. ඒකත් දාගෙන අපි තක්කාලි වල වතුර යනකම් අපි ඒක හොඳට බැදගමු.
ඊට පස්සේ අපේ මැරිනේටඩ් චිකන් එක මේකට දාලා අපි ඒක හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ අපි වතුර පොඩ්ඩක් දාගමු. මම මෙතන වතුර පොඩ්ඩක් වැඩියෙන් දාගන්නවා. මොකද මට හොදි පොඩ්ඩක් මේකෙන් ගන්න ඕන අපේ චිකන් බිරියානි එක හැදුනට පස්සේ කන්න. අපි අපේ චිකන් එක විනාඩි 15ක් විතර වහගෙන උයා ගන්න ඕන. ඊට පස්සේ අපේ චිකන් එකේ කෑලි කීපයක් අපි හොදිත් එක්ක වෙන් කරගන්න ඕන. ඊට පස්සේ අපේ වෙසල් එකේ තියෙන චිකන් ටික අපි සමාන්තරව ස්ප්‍රෙඩ් කරගමු. ඊළඟට අපේ 180ක් තඹගත්ත බත් ටික දාගමු. දැන් මේක ලේයර් කරගන්න තමයි යන්නේ guys. කොත්තමල්ලි කොළ ටිකක් දාගන්නවා. මිංචි කොළ ටික අපි කලින් වෙන් කරගත්ත චිකන් කෑලි ටිකකුත් මේ විදියට ස්ප්‍රෙඩ් කරලා දාගමු. ඊට පස්සේ අපේ next බත් layer එක දානවා. මේ විදිහට සමාන්තරව මේක ස්ප්‍රෙඩ් කරගන්න ඕන. මේ හැංගිච්ච චිකන් කෑලි දෙකක් තුනක් තිබිලා ඒකත් දාගත්ත guys. ඊට පස්සේ අපේ හොදි පොඩ්ඩකුත් උඩින් ඉහ ගන්න ඕන. කොත්තමල්ලි සහ මිංචි කොළ ටිකක් උඩින් ඉහ ගන්නවා. ඊට පස්සේ අපි උඩින් බැදපු ලූණු ටිකකුත් දාගමු. ඊට පස්සේ අපි මේක වහලා අපිට මේක දම් කරගන්න තමයි තියෙන්නේ guys. ඒකට මේ වගේ පාම් පිටි සහ වතුර මිශ්‍ර පිටි මොලියක් අරගෙන මේ වගේ ලිඩ් එක වටේට දාගන්න පුළුවන්. ස්ටීම් එක එළියට යන්නේ නැති වෙන්න. අඩු ගින්දර විනාඩි 45ක් විතර මම මේක හදාගත්තා. විනාඩි 45කට විතර පස්සේ අපි අපේ ලිප ඕෆ් කරගෙන තවත් විනාඩි 30ක් විතර මේක රෙස් කරගන්න ඕන guys. පස්සේ guys අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. මේක තමයි අපේ බිරියානිය. guys බලන්න අපේ බත්තට වෙන් වෙලා හොඳට fluffy විදියට තියෙනවා. චිකන් එකත් හොඳටම තැම්බිලා තියෙන්නේ. ආයි සුපිරියට තියෙනවා. දැන් තියෙන්නේ ඔයාලට මේක පොඩ්ඩක් කලවම් කරගෙන සර්ව් කරගන්න. මේ වගේ ෆ්‍රයිඩ් half boiled egg එකක් එක්ක ග්‍රේවි ටිකකුත් දාගෙන කන්න තමයි තියෙන්නේ guys. නම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ciao.